නැව් සහ ගුවන් යානා දහස් ගණනක් කිසිම සලකුණක් නැතුව ගිලගත්තු බර්මියුඩා ත්‍රිකෝණයේ සිද්ධ වුණු බිහිසුරුම අතුරුදන් වීම ගැන ඔබ දන්නවද? ඇයි අදටත් ඒ යානා වලට උනේ මොකක්ද කියලා කාටවත් හොයාගන්න බැරි. 1945 දෙසැම්බර් 5 වෙනිදා ඇමරිකානු නාවික හමුදාවට අයිති ෆ්ලයිට් 19 කියන බෝම්බ හැරෙන ගුවන් යානා පහක් පුහුණුවීම් කටයුත්තක් සඳහා අහසට නැග්ගා. හැබැයි ඔවුන් බර්මියුඩා කලාපයට ඇතුල් වෙද්දිම සියල්ල උඩු යටිකුරු වුණා. යානාවේ ප්‍රධාන නායකයාගෙන් පාලන මධ්‍යස්ථානයට අන්තිම පණිවිඩය ලැබුණා. අපේ මාලිමා යන්ත්‍ර වැඩ කරන්නේ නැහැ. අපිට දිශාව සොයාගන්න බෑ. හැමතැනම තියෙන්නේ සුදු පැහැති මීදුමක්. සාගරයත් වෙනද වගේ පේන්නේ නැහැ. ඉන්පසු ඒ යානා පහම නිහඬ වුණා. පුදුමය කියන්නේ මේ යානා පහ සෙවීමට මිනිත්තු කිහිපයකින් පිටත් කරපු නියමුවන් 13 දෙනෙක් සිටි දැවැන්ත මුදවා ගැනීමේ ගුවන් යානයත් බර්මියුඩා කලාපයට ඇතුල් වී මිනිත්තු කිහිපයකින් කිසිම සලකුණක් නැතුව අතුරුදන් වුණා. අදටත් ඒ යානා හයෝ එහි සිටි මිනිසුන් 27 දෙනාගෙන් එකම එක සුන්බුන් කෑල්ලක්වත් හොයාගෙන නැහැ. ඉතින් ඔබ හිතන්නේ බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ පිටසක් වල බලපෑමක්ද? නැත්නම් සබාදහමේ අමුතු චුම්බක බලයක්ද? අදහස කමෙන්ට් කරලා මේ වගේ වීඩියෝ දිගටම බලන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.